11කට තව දිස්ත්‍රික්ක 3කට නායාම අවදානම් පවතිනවා. ඉතින් ආපදා විපත් මරණ සංඛ්‍යාවත් 500 ඉක්මවා තිබෙනවා. පවතින කාලගුණ තත්ත්වය මේ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායාම අනුතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් ඊයේ 5 වෙනිදා සවස් 4ට නිකුත් කර තිබෙනවා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායාම අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. රතු නිවේදන නිකුත් කරන ලද්දේ මෙන්න මේ දිස්ත්‍රික්කවලට ඒ අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය නායාම අවදානම් නිවේදන රත්නපුර, නුවරඑළිය, බදුල්ල කියන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කරලා තියෙනවා. ඉතින් ගත වූ පැය 24 තුර මිලිමීටර 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බැවුම් කඩාවැටීම්, ගල් පෙරලීම්, පොළව ගිලා බැසීම්, පස්කණ්ඩි කඩාවැටීම් අනුතුරු වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට යන ලෙස තමයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය රතු නිවේදනය මගින් දන්වා තිබෙන්නේ. ඉතින් සමස්ත දිවයිනටම බලපෑ යහපත් කාලගුණයේ හේතුවෙන් සිදු ආපදා මරණ සංඛ්‍යාව 500 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කරා. අතුරුදන් වූ සංඛ්‍යාව 350 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා තත්ත්වයෙන් පවුල් 5,19,842කට අයත් පුද්ගලයන් ලක්ෂ 18කට අධික සංඛ්‍යාවක් ඊයේ සවස වන විටත් පීඩාවට පත්ව සිටියා. ඒ වගේම පවුල් 50,000කට අයත් පුද්ගලයන් 1,71,000කට අධික පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත් එම මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවායි කියලා තමයි දෙවින පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ.